මා කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉදිරියට ඔයා දන්නවද? ඒ තමයි 100ට නැගිට ගන්නත් පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මිනිත්ගේ අම්මා අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ දෙයක් කරලා. ඒ තමයි ගොඩාක් ආදරෙන් කතා කරලා, ඒ වගේම බේත් හේත් හරි වෙලාවට දීලා. ඒ කියන්නේ සිහි කල්පනාවක් නැහැනේ. ඉතින් හැබැයි සිහි කල්පනාව නැති වුණාට අර ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගිහින් බෙහෙත් එහෙමත් අරන් දෙනවා. ඒ වගේම මේ 100ත් එක්කත් කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් පසු කාලෙක තමයි ටිකෙන් ටික දැනගන්න පුළුවන් වෙන්නේ. මේ අම්මගේ තාත්තා තමයි ඔය ඉන්නේ කියන කතාව ගැන. ඉතින් ගොඩාක් වෙලාවට ඔය මිනිත්ගේ තාත්තා වෙන්න පුළුවන්. ඒ වගේම මේ වැල්ලෙක් කෙනෙක් වුණත් ඒ වැල්ලේ කෙනාටුණත් මේ වගේ කරදරයක් කරපු එක ගැන මේ තාත්තා ඒ දවස්වල විරුද්ධ වෙලා තිබුණා. හැබැයි ඒ වුණාට පොහොසත් කෙනෙක් විදියට Tamanට කවදාවත් පුළුවන් කමක් නැහැ මේ දේ සිද්ධ කරන්න. ඉතින් අපි අද මෙතනදී කතා කරන්නේ මෙන්න මේ දේ. ඒ තමයි දැන් 100ට මිනිත්ගේ අම්මව මතක් වෙලා. ඊට පස්සේ මෙයාට දැන් මිනිත් කියලා කියන්නේ මේ කෙනාගේ පුතා කියලා දැනගත්තට පස්සේ මේ 100ට උනත් මේ තමන්ගේ මුණුපුරා නේද කියන හැඟීම ඇති වෙන්න පුළුවන්. ඉතින් කොහොමනත් මේ ඉන්නේ තමන්ගේ පුතාගේ බිරිඳක්. හැබැයි එයා නීත්‍යානුකූල බිරිඳක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි මගේ පුතාගේ ලේ තමයි. මේ මගේ ලේ තමයි කියලා හිතන්න මේ 100ට පුළුවන්. 100ගේ අසනීප තත්ත්වයට එක්ක 100 ඉන්නේ හරිම වේදනාවක උනත් 100ට ටිකෙන් ටික නැගිටින්නට අවස්ථාවක් හම්බ වෙන්නේ මෙන්න මේ හින්දායි කියන කතාව අපි අද මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන තමයි මම ඔයාව දැනුවත් කරමින් කතා කරන්නට හදන්නේ. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේ මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි මිනිට්ටත් පුදුම හිතෙයි මේක. විශේෂයෙන්ම වෙනද නම් මිනිත් දිහා බොහෝම සැරින් 100 බලනවා වෙන්න පුළුවන්. හැබැයි දැන් නම් එහෙම බලන්න 100 කටයුතු කරන්නේ නැහැ. 100 බොහොම ආදරෙන් බලනවා. ඉතින් මෙන්න මේක දකිනකොට අනිවාර්යෙන්ම මේ හේතුව මොකක්ද කියලා කල්පනා කරනවා. දැන් ඉතින් තේජාන්ටත් මිනිත් කරදරයක් කළේ නැහැ. එයාට අසනීප තත්ත්වයක් හැදිලා තමයි එයාගේ ජීවිතේ නතර වුණේ කියන කතාව තමයි අපිට මතක් කරන්න තියෙන්නේ. හැබැයි මේ ඉන්නෙත් තමන්ගේම මුණුපුරෙක් නේද කියන දැනනකොට මේ දේවල් මේ මුණුපුර අයිති කරගත්තට කමක් නැහැ කියන හැඟීම එනකොට පිට මිනිස්සුන්ට වඩා මිනිත් කොච්චර හොඳට තමන්ව බලා ගන්නවද කියන හැඟීමත් එක්ක ලොකු සතුටක් 100ටත් ඇති වේවි. අනිත් එක මිනිත්ගේ අම්මට ඇතිවෙච්ච ඒ වගේම තමයි මේ වැරද්ද ගැන කල්පනා කරනකොට ඒක කොහෙත්ම දරා ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි අපි අද මේ වෙලාවේ කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන අපි මේ වෙලාවේ ඔයාට මතක් කරනවා. ඉතින් 100 ඉදිරියට ගොඩාක් හොඳ වෙන්නේ මෙන්න මේ නිසයි කියන කතාව අපි අද අනිවාර්යෙන්ම කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න ඕනි කියන කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් 100 ඉදිරියට ටිකෙන් ටික ඇවිදින්න පටන් ගන්නවා. ඒ වගේම මිනිත්ගේ අම්මටත් හොඳ වෙනවා. ඊට පස්සේ තමයි මිනිත් තමන්ගේ තාත්තා ගැන දැනගන්නේ. ඉතින් මේ මිනිත් ඇවිත් තියෙන්නේ හරිම තැනට තමයි. මිනිත්ට අයිති තැනටම තමයි මිනිත් ඇවිත් තියෙන්නේ.